අදත් වඩා හොල්මන් කතාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා හොල්මන් ජීජුවක්. ඉතින් මේක ගර්ල් කෙනෙක් කිව්වේ මට එයාගේ නම් ගම් සඳහන් කරන්න එපා කියලා කිව්වා. මොකද කියලා ඔයගලට තේරෙයි. පිරිමි ළමයිට වගේ නෙමෙයිනේ ගෑනු ළමයිට තියෙනවා උසප් චක්‍රයක්. එතකොට පොඩි කාලේ ඉඳන් අපිට අම්මලා කියන දෙයක් තමයි උසප් තියෙන කාලෙට එළියට 6න් පස්සේ යන්න එපා. එතකොට උසප් තියෙනකොට ඔය පන්සල් කෝවිල් වලට යන්න එපා කිලි. එතකොට උසප් තියෙනකොට රෑ වෙලා රෑ ගමන් යන්න හොඳ නෑ. ඒකම තනි වෙන්න හොඳ නෑ. ඔය වගේ සීන් තියෙනවා. හැබැයි ඕවා අපි කවුරුත් කවදාවත් කනකටවත් ගන්නෙ නෑ. ඉතින් එහෙම අපි වගේ කනකට ගත්තේ නැති දිරිය දියණියක් තමයි මට මේ කතාව කිව්වේ. දැන් නම් හොඳටම බය වෙලා හැමෝටම කියන්න කියලා කිව්වා. ඉතින් මටත් හොඳ පාඩම මමත් කවදාවත් ගණන් ගන්නෙ නැහැ. දිරිය දියණි මමත් මේ ඉතින් ඔක හොඳ පාඩම් අපිට අපි බලමු මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාගේ යාළුවෙක්ගේ ගමේම හොඳම යාළුවෙක්. ඉතින් හොඳම යාළුවා කියලා කියන්නේ ඒගොල්ලෝගේ අම්මලාගේ අම්මලා. එතකොට ඊට පස්සේ මේගොල්ලා මෙහෙම යාළුවෙච්ච යාළුවෝ. දැන් මටත් එහෙම ඉන්නවා ගමේ යාළුවෝ. ටවා කියලා කෙනෙක්. ඉතින් ඒගොල්ලෝගේ අපේ අම්මලාගේ අම්මලා මේ කියන්නේ අපේ අම්මලාගේ අම්මලා එයාලා යාළුවෝ අපේ අම්මලා යාළුවෝ ඊට පස්සේ අපි යාළුවෝ ඊට පස්සේ අපි ළමයිනුත් යාළුවෝ. ඉතින් ඒ වගේ තමයි ඒ යාළුකම්. ඒ කියන්නේ අර ගමේ අර මේ නීබ වගේ යාළුවෝ. පස්සේ කොහොම අදත් හරිම වෙලාවට මගේ යාළුවෝ කෝල් කරනවා. අදත් දෙනවානේ. ඉතින් කොහොම හරි මේ ළමයාගේ ඒ යාළුවගේ මම එයාගේ යාළුවගේ ගමේ සිය නැති වෙලා තියෙනවා. ඉතින් සිය නැති වුණාම යන්න තු ඉන්න බෑනේ. හැබැයි යාට ඒ දවස් ටිකේ මේ ඔසප් සීන් එක තිබිලා තියෙනවා. ඔසප් කියලා කියන්නේ මේ පිරිමි ළමයට තේරෙන්නේ නැති දෙයක්. ඊට පස්සේ කොහොම හරි මෙයා යන්න ගිහිල්ලා තියෙනවා මලගෙදරට යනකොට ආච්චි කියලා තියෙනවා මේ ඔයා මලගෙදර යන්න එපා. ඔයාට මෙහෙමයි නේ. ඔයා මලගෙදර යනවා නම් අනිවාර්යෙන් රෑ වෙලා එන්න තියාගන්න එපා. ගිහිල්ලා වේලස්සරින් එන්න. යනවා නම් අනිවාර්යෙන් කොන්තේ අරගෙන යන්න කියලා. අපි ගණන් ගන්න නැහැ ආච්චිලා එපා. ආච්චිලා කියන දේවල් කවදාවත් අපි කනකට ගණන් ගන්න නැහැ නේ. ඉතින් මේ ළමයාත් එහෙම අරගෙන ගිහිල්ලා නැහැ කොන්තයක්වත්. ඊට පස්සේ අම්මත් ඉතින් ඕවා ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. අපේ අම්මත් එහෙමයි. අපේ අම්මත් ඕවා ගණන් ගන්න නැහැ. මං වගේම තමයි. ඉතින් ඉස්සරහට යනකොට මම ගණන් ගන්නෙත් නැති වෙයි. මගේ ළමයිනුත් ගණන් ගන්න නැති වෙයි. ඔහොම තමයි වෙන්නේ. ඉතින් අම්මා එක්ක මෙයා ගිහින් තියෙනවා මලගෙදර. මෙයා මුකුත් එහෙම අරගෙන ගිහිල්ලා නැහැ කොන්තය. මෙයා ඉඳලා තියෙනවා. පස්සේ අම්මා ගෙදර ඇවිල්ලා තියෙනවා. අම්මා ගෙදර එනකොට මෙයාගෙන් අහලා තියෙනවා ඔයත් වෙනවද ගෙදර යන්න කියලා. හැබැයි මෙයා කියලා තියෙනවා නැහැ මම ඉඳලා එන්නම් කියලා. යාළුවා මොකද කියලා තියෙනවා පොඩ්ඩකින් අපිත් එහෙම පොඩ්ඩයි කැල්ල බලන්න. එහෙමනේ දැන් උදව් වලට කෑලි බලන්න උදව් වලට නෙස්කැෆේ අල්ලන්න. එතකොට එන මිනිස්සුන්ට බිස්කට් අල්ලන්න එහෙම ඉන්නවනේ. ඉතින් අපි ආසයින් මලගෙවල් වුණාම ඊට පස්සේ ඔහම ඉන්නකොට ඒගොල්ලෝ 11:45ට වගේ ගෙදර යන්න හදලා තිනවා. ඊට පස්සේ යාළුවගේ අම්මා කියලා තිනවා නෑ 11:45 දැන් වෙලාව යන්න එපා. ටිකක් 12 පව් කරලා වගේ යන්න මේ ගෙවල් ළඟ තිබිලා තියෙන කිසිම එහෙම දුරක් නැහැ. හැබැයි ඉතින් ටිකක් පහළුයිලු හරිද? ඉතින් මේගොල්ලෝ 12:10ට විතර ආයෙ වෙලාව බලලා නැහැ. හැබැයි පස්සේ ඒගොල්ලෝ බලලා තිනවා බයයි. ඉතින් මලගයක් වුණාම 12:10ට විතර මේගොල්ලෝ ගෙදරට ඇවිල්ලා තියෙනවා. ගෙදරට ආවට පස්සේ කිසි